මඩකලපු දිස්ත්‍රික්කයට අයත් එකම සිංහල ගම්මානය වෙන මංගලගම 25 කනුව මහියංග න්‍යාය පාර ගාව තමයි අපි ඉන්නේ. එතකොට මේ පාරෙන් ගිහිල්ලා තියෙන එක්තරා ආරණ්‍ය සේනාසනයක්. මේක ඓතිහාසික වශයෙන් බොහෝ වැදගත් වෙන විහාරස්ථානයක්, පෞරාණික ආරණ්‍ය සේනාසනයක්. එතකොට මේ ආරණ්‍ය සේනාසනේ වැදගත්කම් මොනවද? එතකොට මේකේ මොනවා හරි අතීත සිදුවීම් ලියවිලා තියෙනවද කියලා අපි ඒ ගැන සාකච්ඡා කරමු අද. දැන් මං ඉන්නේ අපේ ආරණ්‍ය සේනාසනේ අපේ ආරණ්‍යේ අපේ ස්වාමින් වහන්සේ සමගින්. ස්වාමින් වහන්සේ පෙරවල් කරනයි. ඉතින් සංගලෝ මේ අතාගල මේ ධර්මයේ චිත්ත විකාශ සමිතිය කියන අපේ ආරණ්‍ය සේනාසනේ නම. ඔව් අපි මේ ඉන්නේ අතාගල. අතාගල කියන්නේ මේ පර්වතයේ ඇතෙක් වාගේ. එතකොට මට පිටිපස්සෙන් තියෙන්නේ හමුන් පැලයක්. මේක හඳුන්වන්න. මේ හමුන් ගහක්. ඉතින් මේ වාගේ ගස් පිසියේද අක්කර 50 කාගව දිනවා. ඔව් අපේ හඳුනන. දැන් මේ ගස් වලිනකොටම මේකට මේ අලි වැඩ කඩාන අලි එනවා. ඔව් අපේ. ඔය දැන් එච්චකොට අලි ආපම් පස්සේ දැන් ගොඩක් මේ හානියක් වෙලා නැහැ. මොකද මේ හේතුව කියලා බලපුවාම අලි නොකන ගස් තමයි මේ කැලේ තියෙන්නේ කොළපාරට. ඔව් අපේ හඳුනන. ඉතින් ඒ ගස් කඩන්න නැතුව දැන් අවුරුදු 100 ගාණක් අලි කාලා නැතුව තියෙන්නේ අලි කන්නේ නැති ගස්. මිනිස්සු ඉතනයි මෙච්චර කැලේ ගස් තියෙනවා මේ අපේ ගමට පයින්නවා කියලා. ගමට පයින්න ආසාවට නෙවෙයි අලි කන්නේ නැති ගස් නිසා. අලි කන්නේ නැත්තේ මොකද මේ සියලු සාකම මේ ආරියේදී මෙහෙත් වල ගන්න අවුල සාක. එතකොට අපේ හාමුදුරනේ ප්‍රධාන මාර්ගයේ ඉඳලා මෙතන සාමාන්‍ය කිලෝමීටර් 3ක 4ක විතර දුර ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපේ හාමුදුරෝ එහෙ ඉඳලා මෙහෙට එන කෙනෙක්ට මෙහෙ මොන වගේ දේවල්ද දැක ගන්න තියෙන්නේ? උතන් මෙතන මම ආවේ මේ හක්මන තමයි අපේ මහා පන්සල. අපේ හාමුදුරන්ගේ පන්සල හක්මන. ඊට පස්සේ අපේ ලොකු හාමුදුරෝ ගෝලෙඩකට කතා කරලා කිව්වා අර සම්බුද්ධ ජයන්ති වෙලාවේදී පවුන තිබුණානේ. ඔයගොල්ලෝ හැම එක්කෙනාම එක පළාත් වලට ගිහලා ධර්ම දේශනා කරන්න කිව්වා. මම දෙවියෝ නැගෙනහිරට. එතකොට මේ ආවට පස්සේ මේ ධර්ම දේශනා කරන යනකොට ඔය හරි පන්සලක් තියෙනවා. ඒ පන්සලේ ධර්ම දේශනා කරනකොට උපාසක අම්මලා දෙන්නෙක් හිටියා. මේ මංගලගම උපාසක අම්මලා. ඒගොල්ලෝ තමයි මට මුලින්ම මෙන්න අත්තර රජෙක්ගෙන් දාපු මේ ආරණ්‍යයක් කියනවා අපේ හැමෝටම වඩින්නකෝ ඒක අපේ හැමෝටම නම් කැලේ ඉන්නේ හොඳයි වා කියලා. ඒක මම වැඩසටහන ඉවරලා බලන්න ආවා. ආප්පාම මේක කියනවා උල්පත්. ඒ කියන්නේ ඕනෑම සතෙක් ජීවාවෙක් හරි එතකොට මිනිස්සෙක් හරි පදිංචි වෙලා තියෙන්නේ ජලාශයක් ජල ධාරාවක් ළඟ. එතකොට මේ නැගෙනහිර පළාතේ බීලවිපත් තියෙන මෙතන.
නැගෙනහිර පළාතේ බිම් උල්පතක් තියෙන තැනක් තමයි මේ ආරණ්‍ය උල්පත් සේනාසනය. එකක් නේ උල්පත් හතක් තියෙනවා. උල්පත් 7ක් තියෙනවා මේ ආරණ්‍ය සේනාසනය. සේනාසනේ ඔය දැන් ඔය එනකොට ඔය දැක්කත් ඒ උල්පතක් තමයි. හොඳයි අපි මේක ටිකින් ටික බලමු. විශේෂයෙන් දැන් ඉතින් බලන්න තියෙන්නේ ගල්ලෙන් 64ක් තියෙනවා. ගල්ලෙන් 64ක් තියෙනවා. 64ක් සෙල්ලිපි තියෙනවා. සෙල්ලිපිත් තියෙනවා. ඔව් එතන ඊළඟට මේ ගල්ලෙන් 64 දවසින්වත් බලලා ඉවර කරන්න බෑ. අපිට ෆොටෝ ගන්නවත් දවසකින් මේ ෆොටෝ ගහලා ඉවර ගන්න බැරිවි. ඊළඟට තියෙනවා මෙතන මේ ධර්මශාලාව. ඔව් අපේ හන්දර. අර අතනින් තියෙනවා ආරෝග්‍ය ශාලාවක්. සිංහල වෙදකම් කරන මේ ආරෝග්‍ය ශාලාවක් මම ඒක උගන්වනවා. ඒක ළමයි ඉගෙන ගන්නවා. එතකොට අපේ හන්දර මේ ආරණ්‍ය සේනාසනයේ මූලික කරගෙන සිංහල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක අපේ හන්දර පවත්වාගෙන යනවා. ඔව්. ඉතින් අපිට මේක බලන්න දේවල් ගොඩක් තියෙනවා. අපි කියන දේ බලමු. හරි අපේ. දැන් මේ දවස්වල අලියට කඩාගෙන බිමට දාලා ඉතින් අලුරින් යනවා මේක අස්සට. එතකොට අපේ හාමුදුරුවෝ මේ ආරණ්‍ය සේනාසනයේ වැඩම කළ දැන් වසර කොපමණ කාලයක් ගත කරලා? අවුරුදු 12ක් වෙනවා දැන්. අවුරුදු 12ක් විතර වෙනවනේ අපේ හාමුදුරුවෝ. එතකොට ඔබ වහන්සේ මේ එනකොට මෙහෙට එනකොට මේක තනිකර කැලයක්. එහෙමද අපේ හාමුදුරුවෝ? කැලයන්නේ පිට්ටනිය. තනිකර පිට්ටනිය. පිට්ටනිය. ඔබ වහන්සේ තමයි මේකේ ශාක හිටවල නේද? ඔව්. ලොකු මේ කැපකිරීමක් හදන වර්තමානයේ කරලා තියෙනවා. ඔව්. වහන ආන්දුවේ උලත් මේ ඉන්න ඉන්දාරමත් පිළිම උදව් කරලා තියෙනවා. මේ නිකම්ම කරවන්නේ. ඔව් අපේ හාමුදුරුවෝ. ඉතින් ඔබට මතක් කරන්න ඕනේ. එහෙනම් අපි බලමු දැන් මේ මට ගොඩක් දුර ඇවිදින්න බෑ මම අසනීපෙන් ඉන්නේ. ඉතින් මැරෙනකන් ඉතින් මේක කරමු. මම අව්‍යාපෘතියක් මේ ළඟදී දාලා තියෙනවා. ඔව් අපේ හාමුදුරුවෝ. මේ සංචාරක ව්‍යාපාරයක්. ඒ කියන්නේ සංචාරකයින්ට ඇවිල්ලා කියන්නේ රට මැදේ සංචාරක යානාන්තය. මේ රට මැද නෑනේ. ඔව් අපේ හාමුදුරුවෝ. වටේට හැමදාම යන ටික තමයි යන්නේ. ඔව් මට බයින්නත් පුළුවන් මේ කාලේ යන්න තමයි මේ කියලා. එහෙම නෙවෙයි. මේ කියන්නේ රට ගොඩනගන්න ඕන නම් සංචාරකෝ ඉන්න අපි ඕනම දෙයක් කොහා තියෙනවනේ වහ පාවිච්චි කරනවනේ. වහ කියන්නේ හැම මිනිස්සුන්ට ගලුන් ගණන් ගහනවා. නම් මිනිස්සු දොන්නේ නැහැනේ. මොකද වස නිසා. ඒක පරිහරණය කරන දැනගන්න. සංචාරකෝ නරක වෙන්න පුළුවන්. අපි හොඳට පරිහරණය කරන්න ඕන. ඒකයි කරන්න. ඒ කියන්නේ අර ඔළුවයි ඇටකොරු දෙකයි හරහාට ගහලා සංචාරකෝ දිහා අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. එතකොට අපේ හාමුදුරුවෝ මේ විහාරස්ථානය මාරම මේ පරිසරය අතින් ඉතාම සුන්දර විහාරස්ථානයක් නේද අපේ ආරණ්‍ය සේනාසනය? ඔව් සුන්දර තමයි. සුන්දර විහාරස්ථාන කියන්නේ අපි සුන්දර කරන්න ඕනේ ඒව. සුන්දර කරනවා කියන්නේ මේ රූපාම්බන එක නෙවෙයි. මේ කියන දහක් වල මේ කියන්නේ බලන්න මේකෙන් දැන් ඔය පුතා මේ බලන්නකෝ. මේකෙන් කියන්නේ අක්කපාන. එහෙනම් ගාය කණ්ඩු. මේ අක්කපාන දැන් බලන්න මල් විවිධ ලස්සනට එනවා. බලන්න පළාතවත් තියෙනවා කියලා අනිත් මිනිස්සු වාල් කියලා හිතන් කරලා දානවා. දැන් මේක ගහට කියනවා රත් කටුකොරඬු. මේක ඇවිල්ලා මේ අරලු පැලය. ඔව් මේ කියන්නේ පුතා දිවි පහුර. දිවි පහුර කියන්නේ දැන් මේක දෙවියගේ මේ අතවාගේ. දිවි පහුර තමයි මේකට කියන්නේ. කියන්නේ දිවියක කොටියගේ අතවාගේ. මේ පහුර වාගේ. ඒක තමයි දිවි පහුර. ඉතින් ඒ වාගේ වටින ගොඩක් බොහෝ මේක අක්කපාන. බලන්නකො මෙතන ඉතිහාසක මේක අක්කපාන. මේක මුල් කම මොනවද මේවට කියන්නේ කටරොළු. මේක කැලණිය. එතකොට මේ උදින් ගියාගෙන මේ ඔක්කොම බෙහෙත් අරුද. ඉතින් මට මේ එක නහක්වත් කොටන්න බෑ. ඔව් දැන් මේ අපි මෙසෙන්ජර් බැලුවම මේ ගහ නිල්වැරිය ගහක්. නිල්වැරිය. ඔව්. මේ ගහ දෙලි ගහක්. එතකොට අපිට මේ ඉතින් ඔය හරි හරක් කනවා හරකුත් මේකට දාලා කියලානේ මේක පුතා එකක් බෙහෙතක් මේක ඇවිල්ලා අපි ගැලේ වල කමන්නේ ඉතින් වැඩියෙන් තියෙනවා ඒක ළඟින් ගන්න
මේක ඇවිල්ලා ගඳක් එනවනේ වෙනවනේ. ඔව් අපේ හන්දර පොඩි මේකක් තියෙනවා. ඔව් මේක ඇවිල්ලා ආපසු මදි. මේක මොන වගේ දේවල්ටද ගන්න? මෙව වාත හැදෙනවා නම් වාත රෝග වලට මේක වහතැල්ල. කන්නක පුද මේක වහතැල්ල. එතකොට ඔය යාවේ තියෙන චිප්පිල්. තිත්පිලි. ඔව් බලන්නකෝ දැන් ඔය බෙහෙතර කීයක් මෙතෙන් ආවද කියලා. ඔව් අපේ හන්දර මේකත් බෙහෙතර මම හිතන්නේ 50ක් විතර වගේ. ඔය ඉතින් 50කටත් වැඩි. අනේ මට මේක මේ කොටන්න දෙන්න මම මරුණත් මේක මගේ ඉච්චර කාලයක් නැති වෙයි. උඹලවත් මේ පරිස්සම් කරලා බලලා පුතාලා මේ අරගෙන ඉතින් මේ මං බැටන් එක දැන් කාට හරි ඔය ඉන්නේ ගෑණියා දෙන්න. ඉතින් ඔය අත්තන්ට පුළුවන් නම් ඔය නික මෙතන සීනා එක මේ ගහන් දුන්නොත් නෑ අපේ හන්දර. ඕක ඇවිල්ලා දස්තන් වල කියලා මුළු 10ක් අරගෙන හිටන් හදනවා බෙහෙත්. මේකත් බෙහෙතක්. මේ කියන්නේ කිරාත. කිරාත කියන්නේ මේක පාට තිත්තයි. ඕක බින් කොම් වෙනකොට පාවිච්චි කරන බෙහෙතක්. මේක තිත්තම තිත්තයි කාව දවනම තිත්තයි. අපේ හාමුදුරුවෝ මේ ආයුර්වේද මධ්‍යස්ථානයක් මේ ආරණ්‍ය සේනාසනේ පවත්වාගෙන යනවා කියලා කිව්වා. පොඩ්ඩක් ඒ ගැනත් අපි අපේ හාමුදුරුවෝ හඳුන්වා දෙනවනේ ගොඩක් වටිනවා මේ විලාසය. අපි මට මේක ඔව් අපේ හාමුදුරුවෝ. මේක ෂූටියට වර්ග වලින් නිරගන්න. ඒ කියන්නේ ලංකාවට අවශ්‍ය තල තෙල්, මිනි තෙල්, එඬරු තෙල්, කොහොඹ තෙල්, අබ තෙල් ඔය වගේ තෙල් වර්ග. ඔක්කොම ගේන්නේ ඉන්දියාවෙන් පාකිස්තානෙන්. අපි 90%ක්ම පිටින් එන ලංකාවේ හදන්නේ නැහැ. ඉතින් අපි මේ උත්සාහ කරනවා මේ අපිට ගන්න ටොන් ගානක් ගස්සට වැඩිලා කුණු ලංකාවේ. මීයට එහෙමයි. තලයට මේ ලංකාවේ තල දිග මේ පිටරට එවනවා කියන්නකෝ. ඔව් අපේ හන්දර. ඒකල අපි තල දෙන්න ඉඳලා අපි මෙයාට කියනවා. මෙන්න මේකට දැන් කියන තලගේ මීටර ඔක්කොම කලවා. එක වර්ග තෙල් වර්ග කලවා. ඉතින් අපි මේ මැෂින් එකෙන් කියන්නේ තවයට මීයට මීයට නේ අබයට ඒ වගේ කුඩා ඇට වර්ග තෙල් ගන්න මැෂින් එක. අපේ හන්දර. ඒක අපේ හන්දර මේ පැත්තේ තියෙන මේක ඕක මේ පිටි වර්ග අඹරන්නේ. පිටි වර්ග. ඔව්. ඒ කියන්නේ අපේ හන්දරනේ. මේ තෙත්ව කරපු හාල් පිටි ඒ වගේ පිටි වර්ග අඹර ගන්නවා පිටි ඔව් විශේෂයෙන්ම තෙත්ව කරපු හාල් නම්බර් මැෂින් එක. හරි හරි. તો මේක අපේ මේකෙන් අපි හතෝ කොප්පරා එකනියාම වෙන ලොකු ඇට වර්ග ගෙඩි වර්ග දැන් කියනවා නීයට දොඹයට ඒ වගේ කෑලි ලොකු අඹරන මැෂින් එක මේක. මේක අපේ හන්දර. ඔව්. එතකොට අපේ හන්දර මේක බෙහෙත් වර්ග පිටි කරන එක. බෙහෙත් වර්ග පිටි කරන එක. පිටි කරන එක. ඔව් ඒක මේකත් ඊළඟ මොඩල් එක පිටි වර්ග මේක අපිට ඕන නම් මිනිත් කොටන්න පුළුවන් 3-5 කොටන්න පුළුවන් ඒ විදිහක් කොටන්නත් කරන්න පුළුවන්. ඒක අරකට ඒ වගේ මිනිත් ඕනම දෙයක් කොටන්න පුළුවන්. මිනිත් කහ පිටි කරන්න පුළුවන් අපිට ඒක කරත් මෙහෙ ගන්න පුළුවන්. මේක අපි මහත්තු මේ ඕනෑම ලොකු මේකට පොල්ලක් දැම්මත් මේ අමාරුවාගේ මැටි සූඩියන මේ ලියලා එනවා. හැදෙලා එනවා. හරි. එතකොට අපේ හන්දර මේක අපේ ජෙනරේටරෙන් තමයි මේ වර්ග මේ කමයකට කරන්ට් එක ගන්නවා. එතකොට අපේ හන්දර ගෝහන්සේ ඇතුළේ බෙහෙත් වර්ගයක් මේ නිෂ්පාදනය කරනකොට අපි නිෂ්පාදනය කරන බෙහෙත් වර්ග. ඔව් මේකෙන් තියෙනවා පුතා මේකක් ගන්නකො මේකෙන් 10 රික්ටි. ඕක මේ මුත්තර පළමු වලින් උත්තන් බලන්න ඒක නාදන බෙහෙතක්. මේක 10 ඒ කියන්නේ කස්ටවාගේ තියෙන රෝග වල මේක අපේ හාමුදුරනේ ගන්නවා මේ කැස්ස ඇදුම පීනසය වෙනහළු ඉදිමීම සෙම්පිතිස්සාව මේ ඔක්කොම සුව කරනවා අපේ හාමුදුරෝ. ඒක තමයි මේක දාලා තියෙන්නේ. මේක හරියට රසයි ප්‍රසාරණ තෛලය. මේක අපේ හාමුදුරනේ ගොඩක් මේ වාත රෝග
ඊට පස්සේ අංශභාග වගේ තත්ත්වයන්ට හොඳයි නේද අපේ හාමුදුරනේ බාහිර ආවලේ ඔව් මම අර කොඩයක් කරවලා පෙන්නේ නැතන බෙදාරනේ කියලා ඒක ඒ වලින් හදන්නේ එතකොට අපේ හාමුදුරනේ මේක බුග්ගුලාදී සෛලය ඔව් මේක අපේ හාමුදුරනේ ගොඩක් වාත වේදනා ඊට පස්සේ ආම වාත ඒ වගේ දේවල් සුවපත් කරන්නේ නේද අපේ හාමුදුරනේ තව ස්නායු පෝෂණය කරන්නත් නේද ඔව් ගොඩක් උදව් වෙනවා එතකොට අපේ හාමුදුරනේ මේ ටයිලෙ මොකද්ද මේ ඕකේ ආර අතෙන් ගාලා තියෙන මාත්‍රේ මේ මූඩු මීයෝ කපනවා කපලා පෙරලන බොරම බේ ඒ ගණන් රහයි එතකොට මේක අපේ හාමුදුරනේ මේත්‍රාකාන්තිය ඔව් හිස දැවිල්ල ඇස් රෝග ඔව් මේ කොහොමද මේ ටික තමයි මේ කෙස් වැටීම ඊට පස්සේ මානසික රෝග වලටත් ගොඩක් හිත කරයි කියලා තියෙනවා නේද අපේ හාමුදුරනේ මේ බෙහෙත් එතකොට අපේ හාමුදුරුවෝ මේ ඔබ වහන්සේට තියෙන සුදුසුකම් නේද අපේ හාමුදුරනේ මේ ඔය මට හම්බෙච්ච සාධකයක් නේ අර ඉන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මට නිකුත් කරන ආයුර්වේද වෛද්‍යවරයෙක් බවට දෙන සාහසය. ඔව් අපේ හාමුදුරනේ. ඔව්. ඉතින් මේ අවසන් නිෂ්පාදනය ගන්න බව ලයිසන්ස් තියෙනවා ඉතින් ඔය ෆොටෝ කරලා නැහැ. එතකොට අපේ හාමුදුරනේ මේ තුවාල බෙහෙත් නේද? ඔව් ඕනෑම තුවාලයකට මේ හොඳ වෙනවා මේවට මේ වෙල්ලස්සේ අපේ පරම්පරාවෙන් හදන තෙලක් බාම් එක මේ අපේ හාමුදුරනේ මේ ඕනෑම තුවාලයකට හොඳයි. තුවාලයකට හොඳයි. ඔව් අලුත් තුවාල පරණ තුවාල ඒකට මේ වැඩි තුවාල හැම දෙයකටම හොඳයි. ඔය හැම එකකම හොඳයි. ඉතින් වැඩි ඉන්නෙන් කරන්න කෙනෙක් නැහැ කියන්නේ ඔය හදලා පෙන්නලා දිනවා කාට හරි පුළුවන් කෙනෙකුට කරන්න. පේනවද? ඕක තොලබෝ. මේක මේ කලේ සම්දා සුද්ධ කරලා තියෙන්නේ. මේ ඔක්කොම තියෙන්නේ දෙහි. එක එක වර්ගයේ දෙහි. එතකොට අපේ හාමුදුර මේකත් එක්තරා උල්පතක් නේද? ඔච්චර උල්පතක් නෙමෙයි මේක තමයි ප්‍රධාන උල්පත මේ කලේ ඇහිලා. මේක ජඹුරයි ඔහම තිබුණාද? එතකොට අපේ හාමුදුර මේකේ පායන මම පෙන්නන්න ඕනේ අපේ හාමුදුරුවෝ දැන් මේක ජඹුරයි හරියට මේක තව ඉස්සරහට යනකොට ගොඩක් ජඹුරයි ඔව් මේක යුද්ධ කරලා ගන්න ඕනේ. එතකොට අපේ හාමුදුරුවෝ මේකේ අගෝස්තු මාසෙටත් මේ වතුර තියෙනවා. යන්නේ මිනිස්සු ඉස්සර ඔය වතුර ලයින් ඒ කයින්ද ඉස්සර මිනිස්සු නාන්න දෙන්නේ මේකේ හරියට මිනිස්සු නානවා මේක ඇවිල්ලා. මේ ප්‍රදේශ වලට ජල පහසුකම් එන්න කලින් මේ ස්ථානයට ඇවිල්ලා නාගෙන හිම ගියා. ඔව්. ඒතකොට අපේ හාමුදුරුවෝ අවුරුද්දේ 365 දවසේම මේකේ වතුර තියෙනවා. ඔව්. අපේ හාමුදුරුවෝ මේක දොඹ ගහක් නේද? මේක දොඹ ගහක්. මේ තියෙන්නේ ගෙඩි. එතකොට අපේ හාමුදුරුවෝ මේක මොන වගේ දේවල් වලටද මේ ඖෂධයක් විදිහට ගන්නෙ? දොඹ තෙල් වලට තමයි ගන්නෙ. කැඩුම් බිඳුම් වලට ගන්නෙ. ඇට ඇදෙච්චාම මේ තෙල් ගාලා කෙලින් කරනවා. ඒකට කොච්චර වටිනා තෙලක්ද කියන්නේ මේක පිටරටින් නිනන්නේ. දොඹ තෙල්. ඒ කියන්නේ ඇට නැමිච්චව දිගාවිනවා. කෙලින් කරනවා මේ තෙල් ගාලා. එතකොට අපේ හාමුදුරුවෝ මේ තමයි මේ දොඹ ගෙඩි නේද? ඔව්. ඔක් දොඹ ගෙඩිය මේ ඔක් කල්ලා ගන්න.
මේ තමයි දොඹ ගෙඩි. මේ කියන්නේ පොකුර. මේකේ ඔව්. දොඹ නේද? දොඹ. ඔව්. එතකොට මේ ගැටම දෙන්නගෙන යන්න පුතා ඔක්කොම. මේ කෑඩිය කියන පඳුරක් මේ කියන්නේ. අර පැත්තේ නියුකෝ මේ බලන්න කාලින්ට කණ්ඩ නැතුව මේ බිම පවුපිලේ ඔය ඉස්සෙකට. ඒ කරලා මේ ඔය මේ බඩේලි යනකොට නවත්තන්න නැති බඩේලි යනකොට බොන්න දෙනවා. ඒක බඩේ අමාරු වලට එහෙම මේ බාකලියෙන් බඩේලි වාතනියට. ගස් ටික මේ ගස් මාන නියමම මේ ආරාමෙට ඇවිල්ලා පළවෙනියෙන් හලමු ගස් ටික දින්නේ. බලන්න වර්ගහේ යොකු. එතකොට ඔබ වහන්සේ මීට අවුරුදු 12කට පෙර තමයි මේ විහාරස්ථාන කියන්නේ මේ ආරණ්‍ය සේනාසනේ. ඔය අවුරුදු 10ක් 11ක් විතර එනවා ඒ ගස් වල. එතකොට මේ අලිච්චාවේ නෑ මෙච්චර මහත්ම රාජවිහාරෙත් මේ කියනවා. ඔබ වහන්සේ එනවා දැන් යන්න බෑ 6 වෙනකොට අලි. මේ දැන් මේ උල්පතේ වතුර අපි මිනාණ්ඩ ගන්න යන්නේ. එතකොට ඔබ වහන්සේලා මේ වර්තමානයේ මේ උල්පත් ජලය භාවිත කරනවා. බාජෝ නාන්න ඔබ ගන්නේ මේක. ඉතින් මොන්න අපිට වෙන උල්පතක් තියෙනවා. මේක අපේ හඳුරන්නේ මහා රත්ත. මහා රත්ත. ඔව්. එතකොට මේක මේ මොන වගේ ලෙඩවලටද? ඔය ගන්නේ ආම වාත වලට වැඩිපුර ගන්නවා. මොක කියන්නේ මේ බඩේ අමාරු වලට ගන්නවා. ආම වාත කියන රෝගයට ඕනෑම එකක්. මේක මේ ගහක්. ඔය කියන්නේ බේත් නිදි කියන ගහ. මේක. ඔව්. ඉතින් මෙතෙන් ගලාන ඉන්න ගල්ලෙන් උඩට. එතකොට ඔබ වහන්සේ මේ ආරණ්‍ය සේනාසනේ ඉඳලා හැම රෝගියෙකුටම වගේ මේ ප්‍රතිකාර කරනවා නේද අපේ හැම? ආවක් කරනවා. ආවක් කරනවා. එන කෙනෙකුට උගන්වන්න ගන්න කෙනෙක් කෙනෙකුට උගන්වනවා. මේ රහ මේ මං හිතන්නේ ආපු ගහක් මේ මම දැක්කේ නෑ කොහෙද තියෙනවද කියලා හිතන් අම්පාර දිස්ත්‍රික්කේ මේ ආපු ගහ මම ගෙනලා ගියේ මේ හොන්නස් පිළිය පැත්තේ මේ ගහ මේ ආපු ගහ. එතකොට අපේ හාමුදුරනේ ඔබ වහන්සේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්න බැරි රෝගවලට මෙහි සුව කරලා පෙන්වලා තියෙනවා ඔබ වහන්සේ. දැන් ඔය ආමවාත කියන වචන ගියාම ඔය කියන අංශභාගයෙන් ඇවිල්ලා මිදි ගහක් බෙහෙත් මිදි. මේක බෙහෙත් මිදි. ඔව්. ඔක්කොම කොලේ සුන්දරයි. මේක ජහම වලට එන එක මුලක් නේ. ඕක නෙමෙයි මේක. ඉතින් අපිට මහා දේවල් නේ බුලුවන් දේවල් තියෙනවා. මේ කඩින් දෙකම කියන ඒවට සිංහල වේදකම තමයි මේක කියන පුතා මම එනකොටත් මේ උඩ කියන ගම්මිරිස්. ඒ කියන්නේ පුරාණයේ තිබ්බ ගම්මිරිස් සල් තියෙනවා. හරි. ඔව්. මේ දිනේ නේද? ඔව් අපි මේක වෙයිකක් නේ. ඉලියක් බාටපත් කරලා නාන්න ගන්නවා. දැන් නම් මේ කරන්න කෙනෙක් නැතිනම් දරා වෙලා. නැත්තම් අපි ආපු ගමන් කාලේ නෑ. මේකේ වතුරේ හිඳෙන්නෙම නෑ. හිඳෙන්නෙම නෑ. මේ කියන්නේ කඩේ තියෙන ගම්මිරිස්. මෙවුවා මේ ඒ කර ගන්නවා. එතකොට මං එනකොටත් තිබ්බ මේ අද මේ මොනවද කොහිද? කොහිද? එතකොට අපේ හන්දෝ මේ ආරණ්‍ය සේනාසනේ ඕනි තරම් සිංහල බෙහෙත් තියෙනවා. ගොඩාක් තියෙන තාව සිංහල බෙහෙත් දැක්කේ නෑ. පෙන්වන්න මට යන්කෝ අද වෙලා නෑ දැන් උඩට යන්න දෙපා නේද? අපි වැලගාවට උඩින්ක් පොඩ්ඩක් කොහොම මේ ගිහින් යන්කෝ. අර උඩ නගින්න කැලේ. කැලේ යන්න ඕනේ. ඔව් යන්නේ නේ. අපේ හාමුදුරනේ මේ ඔබ වහන්සේ දියවැඩියාව කියන ලෙඩකට මේ බෙහෙත් කරනවද? දියවැඩියාව කියන එක බෙහෙත් කරනවා. දියවැඩියාව කියන එක මේ අපේ පුරාණ ඉසිවරු ඉන්න කාලේ දියවැඩියාව මිනිසුන් තිබුණේ නෑ. මේ මෑත යුගයට පැමිණෙනකොට 1900 ගණන් වලට එනකොට මේ පැණි ගහ කන්න පටන් ගත්තා. පැණි ගහ කන්න පටන් ඉස්සර මිනිස්සු කිසි ගහකින් හම්බ වෙන හකුරු ඩිංගක් කාලා පොල් ඩිංගක් ගාලා ඔය තේරිණක් තිබුණා කෝප ටිකක් අහගෙන දීවේ. ඒ මිනිස්සු ඉස්සර පාවිච්චි කරේ මේ මොන හරි මූල ටිකක් තම්බ බෙහෙත් පෙසායන්දර සම්බලා එහෙම නැත්නම් ඉරිමසු සම්බලා ඒක බෙලික ගැටමාළු සම්බලා ඒ වගේ දීවි. මේ සීනි කැවෙනවා
මිනිසුන්ට සීනි කේන්ද දෙක නිදවසේ ඕනේ. අපි 250ක් විතර දවස් 500ක් විතර කනෝනේ. එතකොට ඉන්ෂුරන්ස් කෙනෙක් මන්දි මේක දිරවන්නේ. ඒ නිසා දියවැඩියව හැදෙනවා. ඉතින් දියවැඩියව වර්ග තුනක් තියෙනවා. එකක් තියෙනවා ඉන්ෂුරන්ස් නැහැ. ඇත්තටම නැහැ. තව කොටසක් තියෙනවා ඉන්ෂුරන්ස් තියෙනවා ඒකේ මේ තරමදි. ඔව්. තව එකක් තියෙනවා ඉන්ෂුරන්ස් දීගනින් ටිකයි කියන්නේ. ඉතින් ඔය තුන් මාර්ගයට තුන් ආකාරයක දියවැඩියව තියෙනවා. සීනි අලු කරන ක්‍රමයක් ඔය කොතලින් මුරුකිල මම වෙලක් වෙන්නේ. ඒ එක සම්බලා දීපුවාම අඩු වෙනවා. දැන් අපි මේ කුබුක් කියලා මේ කුබුක් ගහලා තියෙන්නේ වැඩිපුරම පොතුවල කාට මේක සම්බලා දීපුවාන් පස්සේ ඒත් අඩු වෙනවා. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ නිට්ටාවට වගේ සුව කරන්න මේ ආරණ්‍ය සේනාසනේ මේ ප්‍රතිකාර තියෙනවා. නිට්ටාවට සුව කරන්නේ කොහොමද පුතා? දැන් අද අපි කිව්ව සීනි අලු කරවුවා කියලා. ඒකට මේ එක සීනි 250 පිට කරනවා ආයෙ වැඩි වෙනවා. ඒ දැන් සුදුවාල් කියන්නේ සීනි. ඔව්. ඉතින් බත් නොකා ඉන්න බෑනේ කන්නේ නේද? ඉතින් ඒ නිට්ටාවට සුව කරනවා නම් අර ක්‍රමයට යන්න ඕන කියන්නේ පිටි වර්ගයක නොකා ඉන්න ඕන. පිටි අඩුවෙන් කන්න ඕන. තම්බ පුහාල් කන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් කරනකොට නම් අරගොන් නැත්තම් මේක සීනිකාවත් වැඩි වෙනවා. ඔව් සීනි කියන බත් හරි පාන් හරි වෙන දෙයක් හරි කෑවොත් වැඩි වෙනවා. බීමත් එහෙමයි. ඉතින් ලංකාව නැව් ගණන් සීනි එන්නේ. ඉස්සර ආවේ නෑනේ. සීනි නෑනේ ලංකාවට. ඉතින් මේ කිරි ගහකින් පොල් ගහකින් අම්බෙල දෙයක් ආපුවා ඒක විස නෑ. මේ සුදු දුඹුරු පාට සීනි සුදු කරන්න යොදන එක දෙයක් තමයි මේ මොනවාද ගෙන්දක. ගෙන්දකන් වර්ග යොදනවල සුදු කරන්න. ඉතින් ගෙන්දකන් අපි හැන්දක් හරි කැවෙනවනේ. ඉතින් මේ නිසා අපිට මේක මේ නිස්සාවට හොඳ කරගන්නවා නම් පාලනය කරගන්න වෙනවා. ඔව්. එතකොට අපේ හාමුදුරනේ මේ තමයි බෝවාසේ ඉදි කරපු එකක් නේද? ඔව් මේ වලක් කියන්නේ මේකට අපි කියන්නේ පොකුණ කියලා. පොකුණ. ඔව්. ඉතින් මේ කියන්නේ පුතා මේ අපි මේක ටිකක් පැහැදිලි කරන්න හොඳට මම උඩහට ගිහිල්ලා පෙන්නලා පැහැදිලි කරන්න. දැන් පුතා මේ කියන්නේ අපි ජල සංරක්ෂණය කරන ක්‍රම. වහලින් වැටෙනකොට වතුර එකතු වෙනවා. ඒකට අපි කියනවා නිදාරක් යනකොට මේ දෝරේ යනවා කියලා. දෝරේ ගලන්න වැස්සා කියනවා. ඒ දෝර කීපයක් එකතු වෙලා හිටන්නේ ඇදෙනවා මේ දෙස්තමක්. දෙස්තන් හද කියන්නේ මේ අර වාගේ දෝර ගලාන යන දෝර වල පාක් අයක් එකදෙච්චහම දෙස්තමක් ඇදෙනවා. ඒ දෙස්තන් කීපයක් එකතුලා ඇලක් හැදෙනවා. ඇලවල කීපයක් රාශියක් එකතු වෙලා හැදෙන ඔයක්. ඔය රාශියක් එකතු වෙලා හැදෙන ගඟක්. ගඟ වල රාශියක් එකතු වෙලා හැදෙන සමුද්‍රයක්. සමුද්‍ර රාශියක් එකතු වෙලා ජගත් ජෛව ගෝලය හැදෙන ජල ගෝලය හැදෙනවා. මුළු ලෝකෙම හැදෙනවා. දැන් අපි මහත් වතුර ටික බොනවා ලින්ෙන් අරගෙන. ආයේ පරිසරයට මේක මුදාරන මුත්‍රා මගේ. ආයේ වතුර ටික හොයාගෙන යන්නේ අර ජලද්වාර මූලයට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. ජලයේ සම්බන්ධතාවයේ ඒ විදිහටම කියන ඒ කියන්නේ ඇමරිකාවේ ජල ගෝලයට මේ වතුර ටික සම්බන්ධයි. එතකොට මම දැන් මේ දෝරේ දාන්නේ නැහැ ඒ ටිකක් පෙන්නනවා හරි කියනවා. ඊට පස්සේ බෙස්තම් කියන එක පෙන්නනවා. මේකත් එක බෙස්තමක්. ඒක බෙස්තමක්. ඔව්. මේ බෙස්තමක් තියෙන්නේ. ඔයගේ අරබැත්තේ තියෙන තව බෙස්තම්. ජල කළමනාකරණය කියන එක මම පෙන්නලා කියනවා මේකෙන්. ඉතින් ඔයා ඉන්න ඕන කවදා හරි මේක මම නැති ඉති දාලා විස්තර කරන්න. මේක මම හදලා දෙන්නම්. මේක ඉදිරි පරපුරට දෙන්න. ඒකමත් ඉගෙන ගත්තා නම් ඔයාගේ තියෙන දේවල් කියවගෙන කොච්චර දේවල් කරන්නේ. ඇතෑගල ආරණ්‍ය සේනාසනේ මංගලගම 25 කනුව මහියංගනයා ඉඳලා කිලෝමීටර් 4ක 5ක දුර ප්‍රමාණයක් ඇතුළට එන්න ඕනේ.
ඊටාම දුෂ්කර මාර්ගයක තමයි එන්න තියෙන්නේ. රාත්‍රී කාලයේ මෙම ආරණ්‍ය සේනාසනයට එන මාර්ගයේ වනාලීන් ඉන්නට බොහෝ ඉඩකඩ තිබෙනවා. රාත්‍රී කාලයට පමණක් නෙවෙයි දිවා කාලයේ වනාලීන් මෙහි සිටින්නට බොහෝ ඉඩකඩක් තිබෙනවා. මෙම ආරණ්‍ය සේනාසනයේ අපේ නායක හාමුදුරුවෝ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම බොහොමයක් සිදු කරනවා. බොහෝ අවස්ථාවල කැඩුම් මිදුම් වගේ දේවල් වලට තමයි ප්‍රතිකාර කිරීම සිද්ධ කරන්නේ. මෙම ආරණ්‍ය සේනාසනයට අයත් අක්කර 50ක භූමි ප්‍රමාණය බොහෝ වෙලාවට මේ සිංහල බෙහෙත් නැත්නම් මේ ශාක වගා කිරීම සිද්ධ කරලා තිබෙනවා. මෙම ආරණ්‍ය සේනාසනයේ භූමියට අයත් කොටසේ බොහෝමයක් තියෙන මේ ශාක වර්ග මේවා සිංහල ආයුර්වේද ප්‍රතිකාරවලට 100%ක්ම වගේ යොදා ගන්නවා. ඔබට දැන් මේ පේනවා ඇති අපි ඉන්නේ මේ විහාරස්ථානයේ වටිනම ස්ථානයක. මේ ස්ථානයේ තමයි එදා අපේ හාමුදුරුවෝ අවුරුදු 3ක් 4ක කාලයක් මෙහි වාසය කළේ. මේ විහාරස්ථානයේ අපේ හාමුදුරුවෝ ඇවිල්ලා දැන් අවුරුදු 10ක් 12කට වගේ කාලයක් ගත වෙලා තිබෙනවා. එතකොට මේ කාලය තුල උන්වහන්සේට මුලින්ම ඉන්නට මේ ආවාසකයක් තිබුණේ නැහැ. ඒක නිසා උන්වහන්සේ මේ ගල් ගුහාවේ තමයි වාසය කරේ. එතකොට මේ ආරණ්‍ය සේනාසනයේට අයිති ගල් ගුහා තියෙනවා 64ක්. ඒ 64න් මම හිතන්නේ මේක තමයි විශාලතම වටිනාකමකින් යුතු ගල් ගුහා විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔබට පේනවා ඇති මේකේ වැඩි චිත්‍ර පවා ආදිවාසී ජනතාව විසින් නිර්මාණය කරලා තිබෙනවා එදා ඉතිහාසයේ. එතකොට ඒ දේවල් තාමත් මේවා තුල දක්නට ලැබෙනවා. සෙල්ලිපි බොහෝ ප්‍රමාණයක් මෙම ගල් ගුහා ආශ්‍රිතව අපිට දැක ගන්නට අවස්ථාව තිබෙනවා. ඒ වගේම ඔබට මතක් කළ යුතුයි මේ ගල් ගුහාවේ තට්ටු තුනක් තිබෙනවා. එකක් ඇවිල්ලා උඩ තට්ටුව, අනිත් එක පල්ලෙහා තට්ටුව, ඊළඟ එක තමයි මැද තට්ටුව. ඒ තරම් සුවිශේෂී වූ ගල් ගුහාවක් තමයි මේ ආරණ්‍ය සේනාසනයේට අයිති භූමි ප්‍රමාණයේ තිබෙන්නේ. මේ ගල් ගුහාව වැස්සට පවා ආරක්ෂිතයි. පුරා විද්‍යාත්මකව වටිනාකමින් යුතු බොහෝ දේවල් මේ විහාරස්ථානයේ මේ ආරණ්‍ය සේනාසනයේ අපිට දැක බලා ගන්නට අවස්ථාව තිබෙනවා. එදා ඉතිහාසයේ අපේම උදවිය නිර්මාණය කරපු බොහෝ දේවල් මේ තුල දක්නට ලැබෙනවා. මං හිතන්නේ ආදිවාසී ජනතාව ඒ වගේම බ්‍රාහ්මීය නිර්මාණ පවා මේ ගල්ලෙන් තුල මේ ගල් ගුහා තුල දක්නට ලැබෙනවා. මහල් 3කින් සමන්විත මේ ගල් ගුහාවේ මේ තමයි උඩම තට්ටුව. එතකොට මේ හරියේ තමයි බුදු කුටියක් නිර්මාණය කරලා විහාර මන්දිරයක් පවත්වාගෙන අපේ ස්වාමින් වහන්සේ එදා මේ ආගමික වතාවත් සිද්ධ කරේ. ඔබට පේනවා ඇති දැන් අපේ ස්වාමීන් වහන්සේ සමගින් මමත් මේ උඩ තට්ටුවට ගිහිල්ලා මේ ඉතිහාස කතා මේ තොරතුරු විමසන ආකාරය. නැගෙනහිර පළාතට අයත් මඩකලපු දිස්ත්‍රික්කයට අයිති එකම සිංහල ගම්මානය වන මංගලගම කියන ග්‍රාමයේ පිහිටලා තියෙන සුවිශේෂී වටිනාකමකින් යුතු ඉතිහාස කතාවක් ගෙනීමට හැකි ස්ථානයක් තමයි මේ ඇතෑගල ආරණ්‍ය සේනාසනය කියන්නේ. ඔබට පේනවා එදා ඉතිහාසයේ බොහොම වැදගත් බොහොම වටිනා කියන නිර්මාණ මේ තුල මේ ආරණ්‍ය සේනාසනයේ ගල් ගුහා තුල ලෙන් තුල දක්නට ලැබෙනවා. මේ දේවල් අපි සුරකිය යුතු දේවල් මතු පරම්පරාවට අනාගත පරම්පරාවට දායාද කළ යුතු උරුම. මේවා නැරඹීමට පැමිණෙන ඔබ මේ දේවල් පරිස්සම් කරගත යුතුය. අනාගත පරම්පරාවට මතු ලෝකයට අපි මේවා උරුම කළ යුතුය. ඔබට පේනවා ඇති අපේ ස්වාමීන් වහන්සේ එදා දුෂ්කර ජීවිතයක් තමයි ගත කරලා තිබෙන්නේ. අවුරුදු 3ක 4ක කාලයක් තුල මෙහි වාසය කරලා වන සතුන්ගෙන් ආරක්ෂා වෙලා Tamanට අවශ්‍ය සනීප ආරක්ෂක දේවල් සපයා ගන්නට අපේ හාමුදුරුවෝ බොහොම මෙසක් වන්නට ඇති.
මංගලගම ගම්වාසීන් ප්‍රදේශවාසීන් මේවා එකතු වෙලා පරිස්සම් කරගත යුතු අනාගත උරුම අපේ රටේ දරුවන්ට අපේ රටේ සම්පතක් තමයි මේ දේවල්. බොහොම ඓතිහාසික විදිහට වටිනාකමකින් යුක්ත දේවල්. මේ වගේ දුෂ්කර ගම්මානයක මේ වගේ දෙයක් පිළිටලා තිබීම මං හිතන්නේ බොහොම වටින දෙයක්. මේවා අපේ ශාසනික උරුම. මේවා අපි පරිස්සම් කරලා මතු ලෝකෙට දායාද කළ යුතු දේවල්. පාරම්පරික වටිනාකමකින් යුක්ත අපේ දේවල් තමයි මේ. මේ දේවල් රැක ගැනීම අපි කාගේ යුතුයකමක්. ඔබට මේ අපේ ස්වාමින් වහන්සේ පෙන්නන මේ ස්ථානයේ තමයි මේ ගල් ගුහාව යට තට්ටුව. මේ තමයි මේ ආරණ්‍ය සේනාසනයේ තියෙන බෝධීන් වහන්සේ. අපේ ස්වාමින් වහන්සේ ඔබගෙන් ඉල්ලීමක් කරනවා. මේ ආරණ්‍ය සේනාසනයට ඇවිල්ලා මේ දේවල් සුද්ධ පවිත්‍ර කරලා දෙන්න ලෙස. අපේ හාමුදුරනේ අපේ ගමනේ අවසානයේට ඇවිල්ලා. ඔබ වහන්සේට අපේ වීඩියෝ බලන කට්ටිය ඉන්නවා. එතකොට ඔබ වහන්සේට අවසාන වශයෙන් මොන වගේ පණිවිඩයක්ද සමාජයට දෙන්න තියෙන්නේ? එතකොට අපේ ස්වාමින් වහන්සේ මේ ආරණ්‍ය සේනාසනයේට මොන වගේ අඩුපාඩුකම්ද වර්තමානයේ වෙනකොට තියෙන්නේ? පුතා මේක අවුරුද්දෙන් 10 ගානක් පැරණි හද දවසේ ඉඳලා තිබ්බ පන්සලක්. ඒ කියන්නේ ලෙන් විහාරයක්. ඉතින් මේකට දැන් අපි ආහාර කරන්නේ අතාදල ආරණ්‍ය කියලා මිනිස්සු කියන්නේ. මේකට මම උපන්යක් දෙන්න ඕනේ ධර්ම විජය චිත්ත විවේකාශ්‍රමය කියලා නමක් දැම්මා. මේක ධර්ම විජය කියලා හිටන් නමක් දැම්මා. ධර්ම විජය චිත්ත විවේකාශ්‍රමය. ඒක තමයි මේ දැන් ලියාපන්ති නම. මේක දැන් මෙතෙන් ඇවිල්ලා මම අවුරුදු 12ක් විතර එනවා. එතකොට මේක මම එන්නකොට තනි පිට්ටනියක් තිබුණේ. හරකුන් කවන පිට්ටනියක්. ඊට පස්සේ ওই හරක්කාරයත් එක්ක එහෙම කතා කරලා සමහර අය තරහක් වුණා. සමහර අය ඉතින් එහෙම වෙලා මම මේ අක්කර 50 ගත්ත ආණ්ඩුවෙන් වනවගාවට ප්‍රජා සහභාගීත්ව වනවගාව කියන වචන අක්කර 50 අරගෙන සම්පූර්ණ හිතේ ලංකාවෙන් වඳලා යන ආයුර්වේද ශාක. දැන් මේ වෙනකොට අවුරුදු 4ක් වෙනවා මේ 5ක් වෙනවා ශාකයට වල. මේක වටා තිබුණ අලි වටක්. අලි වටක් දැන් අභාවයට ගිහිල්ලා. අලිත් ඇතුළට මම බැලුවා අලි ඇවිල්ලා මේ ගස් කන්නේ නැත්නම් මොකද කියලා. ඊට පස්සේ බලන්න ගියාම අලි කැලේ තියෙන හැම ගහන්න කන්නේ. මේ 100ට එකක් විතර ගස් තමයි යන කැලේ තියෙන ගස් කන්නේ. ඉතින් ඒක අලි කන්නේ නැහැ. ඒකයි ඒ ගස් ටික වේරලා තියෙන්නේ. මේ ඔක්කොම ආයුර්වේද ශාකේ සමහර ශාක තියෙනවා කනවා. මේ ජනට පේන්න තියෙන ශාක කන්නේ නැහැ. ඉතින් මේක දැන් ආයුර්වේද ශාක කියලා අපිට හොඳටම කියන්න පුළුවන්. ඔය කැලේ තියෙන ගස් අලි කන්නේ නැති ගස්. එතකොට පුතා දැන් නිකන්ද තියෙන දේ තමයි දැන් මං වයසයි. දැන් ඉස්සරහට වැඩ කරන්නත් බෑ. ඉතින් මෙතන දාන දෙන්නේ ඔය අපි අඳුරන ගායක මහතුරු කීප දෙනෙක් දාන බඩු වෙනවා. ඊට පස්සේ අපේ නංගි මල්ලි වගේ සමාජ පරිසරයක් කාම බඩු ගෙනල්ලා දෙනවා. ඉතින් එහෙම කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ මේ වැඩි හොයා ගැනීම ගැටලුවක් නැහැ. දැන් ඉතින් මෙතන වෙලා මට අවශ්‍යයි මේ ටික පවත්වාගෙන යන්න. කියන්නේ මොකද අර ගල්ලෙන් ගලාවාස කියලා කැලේට ගිහිල්ලා තියෙන්නේ කරගන්න කෙනෙක් නැති හින්දා. මේ ගල්ලෙන් ටික මේ එතන ගාන විහාරස්ථානයේ ඉතිරි වැඩ ටික කරගන්න මිනිස්සු එනවා නම් හොඳයි. එතකොට ඊළඟට මේකනේ කියන්නේ ඒකෝ ටුවරිසම්. ඒ කියන්නේ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාර. මේක ව්‍යාපෘති වාර්තාව කාණ්ඩුවල පිළිපත් කියලා තියෙනවා.
මේකට කැමැති මිනිස්සු වෙනවා නම් මේක අපිට මේ ඇවිල්ලා හදා වඩාගෙන කරගෙන යන්න පුළුවන්. ඉතින් මා මේක බලන මිනිස්සු මම ඉල්ලන්නේ මේක සංවර්ධනය කරගන්න උදව් කරන එක මට නෙවෙයි. ලෝකෙට ගමට මම හිතන්නේ මැරලා ගියාම මම පිළිකා රෝගී අසනීප ඉන්නේ. ඉතින් මම ඒක ගණන් ගන්න මැරලා වැට ගන්න මේ ජනතාවයේ මේ ටික මේ කරනවා. ඉතින් මේ බටන් එක ඊළඟට ගන්න අතට ගන්න කවුරු හරි ඕනේ. දෙවෙනි එක තුන්වෙනි එක නෑ හැදුවා. ඒක ගන්න සැප නැගින්දා ගියා. ඉතින් මේ සැප හොයාගන්න පුළුවන් සැප තියෙනවා. දැන් මේ සැප එකතු කරගන්න හොයාගන්න පුළුවන් කැමති අය මේක ගොඩනංගලා මෙන්න මේක ආරෝග්‍ය සාධාරණයක් තියෙනවා. අවශ්‍ය නිෂ්පාදනකාරයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ගියේ ඇයි මේ අපි දුක් විඳින්නේ? ඉතින් මම නම් දුක් විඳින්නේ නැහැ. මට මේ ඔක්කොම එකයි. ඒ නියමන රටේ ජනතාවෙන් ප්‍රජාවගෙන් නිලන්නේ මේ නගරයේ පළාතේ ඉරාවරුපත් ප්‍රාදේශීය ලේකම් කොටසේ තියෙන එකම සිංහලකම තමයි ගම. මේකේ තියෙනත් අහිංසක තනිවන හුදකලා ආරාමයේ තියෙන තමයි තාග. මේකට ලංකාවාසී සියලු දෙනාම එකතු වෙලා ඇවිල්ලා මේ ප්‍රජාසාවරිත් වනවගාව සාර්ථක කරලා ආයෝජන ගොඩනගලා ඊළඟට සංචාරක ව්‍යාපාරික පරිසරහිතගාමී සංචාරක ව්‍යාපාරයක් ගොඩනගලා මට මැරෙන්න ඉස්සර මේ කඳ මුඳුනේ සංවර්ධනය වල ඒ කියන්නේ විහාරකාමී ආරම්භ කරන්න උදව් කරන්න කියලා සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. ඔය ඔක්කොටම සම්මා සම්බුදු සරණයි. කෙරුවන් සරණයි.